ඉන්ටර්නෙට් එකේ මේ අර කොමන්ට් එකට දාලා තිබුණා බලන්න සුදු ලේසුව දාපු එකකට දාලා තියෙනවා. එයා මේ සිත්ති පරිදා කියලා නම දාලා මේක මම දන්නවා කවුරුහරි පිරිමි කෙනෙක් කරපු වැඩ. නමුත් මේ වගේ දේවල් කරන්න එපා සහෝදරවරුනි. මොකද මේ ඇඟිලි ඔක්කොම දෙවනාසිගේ අවසර ඇතුව වැඩ කරන්නේ. ඉතින් මේකද මම එයාට සාප කරන්නේ. මම කියනවා යා අල්ලා මේ මිනිස්යාට මේ සහෝදරයාට හොඳ හිත දීලා අල්ලාහගේ පැත්තට ගන්න මේ ඇඟිලි වලින් අල්ලාහ කවුද කියලා ටයිප් කරන්න මොහම්මද් නබිතුමා කවුද කියලා ටයිප් කරන්න හොඳ හිත දෙන්න කියලා මම ඒ කමෙන්ට් එක දාපු මේ මහත්මයාට මම ප්‍රාර්ථනා කරනවා දෙවනාසිකාව ආශිර්වාදේ කරනවා මේ වගේ දේවල් අහන්න කියන්න කියන්නේ කැත විදියට නරක විදියට දේවල් කතා කරන්න එපා. මේ ආගමක් නැති කොටසක් ආදම අලයිහිස්සලාම්ගේ දරුවන්ගෙම බොවුණා. ඉතින් ඒ වගේ ඒ පරම්පරාවේ ඉඳලා ආපු කෙනෙක් කියලා තමයි මට හිතා ගන්න පුළුවන්. නමුත් අපි අත් දෙක ඉස්සුවා නම් මම ඉස්සුවා. මම හොඳ බුද්ධාගමේ ගොවිගම පවුලක අප්පුවාමි කෙනෙකුගේ පුතෙක් මම අබ්දුල් රහීම් කුරුප්පු අප්පුවාමිලාගේ අබ්දුල් රහීම්. එම නිසා මේ වස්තුව කොයි එක්කෙනාගේ අතට එනවද කියලා කියන්න. අල්ලාහ් සුබ්හානහු තාලා කැමති අයට මේ එළිය ලබා දෙනවා. කැමති රටවල් හරියට ශීඝ්‍රයෙන් එනවා. බලන්න ඉන්ටර්නෙට් එකේ මම මේ ළඟදී දැක්කා ඕස්ට්‍රේලියාව කියන රට ප්‍රංශ වගේ ඇමරිකාව බ්‍රිටිෂ් වගේ රටක් ඕස්ට්‍රේලියාව කියන්නේ පැය 24 ටයිම් එකට 68000ක් ඉස්ලාම් වෙනවා කියනවා ඕස්ට්‍රේලියාවේ. බලන්න ඉන්ටර්නෙට් එකේ ඕස්ට්‍රේලියාව ගැන ගහලා බලන්න ඕස්ට්‍රේලියන් කියලා ගහවනම් සමහරවිට සම්පූර්ණ විස්තරේ බලන්න ඉන්ටර්නෙට් එකේ ඇත්තද බොරුද දන්නේ නැහැ. මම විශ්වාස කරනවා හැබැයි ඒක ලස්සන තිබුණ ප්‍රෝග්‍රෑම් එක දාලා 68000ක් බයි විචාර වෙනවා. ඇමරිකාවෙත් ඒ වගේම වෙනවා. බ්‍රිටිෂ් වලත් ඒ වගේම වෙනවා. මුළු ලෝකෙම ඉස්ලාම් නබිතුමා කියපු හදීස් එක සත්‍ය වේගන එනවා. මොකද ලෝකේ අවසාන කිට්ටුවට ජේසුස් තුමා බහින කිට්ටුව එනකොට මුළු ලෝකෙම මුස්ලිම් කියනවා. ජූස්ලා ඔය ඇමරිකාවේ ඉන්න ජූස්ලා ටිකයි පලස්තීන වල ඉන්න ජූස්ලා ටිකයි විතරයි ඉතුරු වෙන්නේ. අනිත් මුළු ලෝකෙම මුස්ලිම් වෙනවා සහෝදරවරුනි. එතකොට හිතන්න බලන්න දැන් අපි හුඟක් දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් මුස්ලිම් ලෝකයේ තමයි ප්‍රශ්න. මේ ප්‍රශ්න ගැන හිතන්න එපා. majority මුස්ලිම් නෙමෙයි. ඕගොල්ලෝ දකින්න පුළුවන් මුස්ලිම් විශාල රටවල් ඒ වුණාට මේගොල්ලෝ ගහ ගන්නවා. ඉතින් මේගොල්ලෝ මුස්ලිම් නෙමෙයි සහෝදරවරු. කෑ ගහලා කියන්න පුළුවන්. කොහේ හරි රටක මුස්ලිම් දෙකට බෙදලා ගහ ගන්නවා නම් සියා හරි සුන්නි හරි බුන්නි හරි මොන බුන්නි හරි කවන්නෑ ගහ ගන්නවා නම් ඒ ගෲප් එක මුස්ලිම් නෙමෙයි. නබිතුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කාලේ යුද්ධ කෙරුවා. ඒ යුද්ධ කෙරුවේ මේ නබිතුමා ගිහිල්ලා කිසිම කෙනෙකුට නබිතුමාගේ හමුදාව කිසිම කෙනෙකුට ගැව්වේ නැහැ. නබිතුමාට එක ගෲප් එකක් ගහන්න කොටන්න ආවනම් සමහර වෙලාවට මේ කියන්න බෑ මොන තත්ත්වෙක උදා වුණාද කියලා. එම නිසා හිතාගන්න අල්ලාහ් සුබ්හානහු තාලා එහෙම මිනිස්සු මරන්න කිසිම නීතියක් නැහැ. ඉස්ලාම් වල සම්පූර්ණ තාන මිනිස්සු මැරීම යුද්ධ කිරීම සමහර වෙලාවට දැන් අපි මේ කාලේ මොහම්මද් නබිතුමාගේ එක ගෲප් එකක් බොහොම පොඩි ගෲප් එකක් හිටියේ මේකට එක 1000 2003 ලෑස්ති වෙලා ආවා එයාට ගහන්න. මොකද එයා ගහන්න ගියේ නෑ එයාට ගහන්න ආවා. ඊට පස්සේ දේවදූතයොත් එක්ක ඒ මොහම්මද් නබිතුමාගේ පොඩි දහම්දාව නම් මුස්ලිම්මත් එක්ක ෆයිට් කෙරුවා. එතනදී රටට පුටුවට දේශයට නෙමෙයි ගහගත්තේ. ආගම වෙනුවෙන් ඉස්ලාම් ආගම වෙනුවෙන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ අවසර ඇතුව අල්ලාහගේ දේවදූතයොත් එක්ක ඒ වෙලාවේ සටහන් කළා දිනවා. බලන්න නබිතුමාගේ ලයිෆ් එක අරන් බලන්න මොහම්මද් නබිතුමාගේ ලයිෆ් එක හරි ක්ලීන් හරිම අවසරයි. මේ අද වෙන මේ කරදර නෙමෙයි එදා වුනේ. නමුත් මොකක් කරදර ආව කෑම නැතුව හිටියා මුස්ලිම් අයට. නමුත් ඒගොල්ලෝ ආගම අතෑරියේ නැහැ. කෑම තියෙන පැත්තේ මිනිස්සුත් එක්ක ගියේ නැහැ. ඒගොල්ලෝ ඉස්ලාම් ආපු අය ඉස්ලාම් ආගමේම ලක්ෂණට අවසානයේ දක්වා හිටියා. එතකොට අන්න ඒ වගේ මා පුදුමාකාර විදියට මිනිස්සුට ඇත්ත වශයෙන්ම උගක් කරදර කෙරුවා ඒ කාලේ. ඇත්ත වශයෙන්ම නන් මුස්ලිම් අයට ඇති වෙන කරදර අද නැහැ.
සෑම කෙනෙක්ම අර ලස්සනට ආගම දාගෙන දැන් මම අවුරුදු දෙයයන් විදිහට මම අවුරුදු 36න් මම මේ වස්තුව මට ලැබුණේ. ඉතින් දැන් මට 60ක් විතර කිට් වුණා. මම අල්ලාහව වර්ණනා කරගෙන ඉතින් මේක බලන්න අහන්න. මට දොස් කියන්න එපා, බයින්න එපා, නරක විදියට කොමන්ට් ලියන්න එපා. බලන්න මොකක්ද කියන්නේ කියලා. බලලා ඉවරලා ගන්න සුද්ධ හෝලි කුරාන් එක අතට ජාති තුනෙම තියෙනවා. බලන්න මම මේ මොනවද කියන්නේ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මැරෙන්න ඉස්සෙල්ලා සෑම කෙනෙක්ම මුස්ලිම් වෙන්න ඕනේ. අල්ලාහම කියනවා මැරෙන්න ඉස්සෙල්ලා ඉස්ලාම් වෙන්න කියලා. නමුත් අල්ලාහ් සුබ්හානහු තාලාට අපේ වන්දනාව වැඩක් නැහැ. නමුත් අල්ලාහ් කියනවා දේව දූතයෝ ඒකට කියනවා ජින් and ඉන්සාන්. ජින් කියන්නේ අර දේව දූතයෝ කොටසක්. ඉන්සාන් කියන්නේ මනුස්සයා. ඒ ජින් and ඉන්සාන් මැව්වේ අල්ලාහට වඳින්නම කියලා අල්ලාහ් සුබ්හානහු තාලා සුද්ධ හෝල් කුරාන් එකෙන් කියා පෙන්නනවා. නමුත් අල්ලාහ් සුබ්හානහු තාලාට අපේ වන්දනාව වැඩක් නැහැ. හේතුව මේ මුළු ලෝක බෝලෙම මල්ටි බිලියන් ගාණක් කතා කරන්න බෑ, කැල්කියුලේටර් එකකින් පෙන්වන්න බෑ. අල්ලාහට මේ මුළු ලෝකෙම වන්දනා කරගෙන ඉන්නේ ඉර හඳ තරු ගස් ගල් වැල් මේ ලෝකේ තියෙන තරු අපිට පේන්නේ ජිල් බෝලයක් වගේ. මේ ජිල් බෝලයක් වගේ පේන තරුව මේ ලෝකෙටත් වැඩි විශාල ලෝක ග්‍රහලෝක මේ සෑම දෙයක්ම අල්ලාහට වන්දනා කරගෙන ඉන්නේ සහෝදරවරුනි. අන්න ඒවා මෙයා තමයි අපිට අත් වශයෙන්ම දෙවි කෙනෙක් කියන්න අපිට හැම දෙයක්ම දෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් මෙයා තමයි මේ ලෝක බෝලේ අයිතිකාරය අල්ලාහ්. මේ ලෝක බෝලේ සෑම දෙයක්ම මවලා තියෙන්නේ අල්ලාහ් මිනිස්යාගේ ප්‍රයෝජනය සඳහා. අද බලන්න අපි මිනිස්සු කිසිම තැන්ක්ස් කියන්නේ ස්තුති කරන්නේ නැහැ. අද බලනකොට මේ අවුරුදු 1000 2000 3000 ඉස්සර තිබුණාද මේ තඩානෝ, ගේඩර්, බුල්ඩෝසර්, ඩෝසර්. දැන් මේ අලියාගෙන් එදා වැඩ ගත්තේ මේ ඔක්කොම වැඩ අලියාගෙන් කරේ. අද බලන්න අලියා කොච්චර ලස්සනට රෙස්ට් එකේ ඉන්නවද කියලා. අනිත් එක ඒ අහිංසක කතාවට කැලෑවෙන්න දෙන්නේ නැහැ. මරලා, පුච්චලා, දල දෙක ගෙනල්ලා අපි ලොකෝ ආඩම්බර විදියට අපේ මරණය ඉස්සරහම තියෙනවා. ඉතින් බාර කොච්චර විශාල පාපයක් කරලා අපි අදාගේ දල දෙක ඉස්සරහ තමයි අපේ මරණය කියන්නේ. ඉතින් බාර කොච්චර පව් වැඩක්ද කියලා අපි මේ හරකෙක් කපාගෙන කරනවා කියලා මිනිස්සු කෑ ගන්නවා. එම නිසා ඒව නෙමේ අපි මිනිස්සු මැරීම නවත්තන්න ඕනේ. කොලහද මිනිස්යාව විනාශ කරගන්න ඒව නවත්තන්න ඕනේ. දැන් බලන්න පසුගිය කාලේ මම හිතන්නේ මොන හේතුවක්ද දන්නේ අර සාදු කෙනෙක් ගිනි තියාගත්තා කියලා ආරංචි වුණා. මේ සම්පූර්ණ වැරදි. විශේෂයෙන් සිවුර දාපු සාදු කෙනෙක් ගිනි තියාගත්තා කියන්නේ බලන්න එතකොට මේ වගේ දේවල් අපේ අනිත්‍යයක් කරයිනේ. දැන් මොනවාරි හිතේ අමාරුවකට ගෙදර නෝනයි මහත්තයයි රණ්ඩු වුණා නම් මේ දෙනා එක්කෙනෙක් ගිනි තියාගනි. මේක සිම්පල් කියලා. නෑ සහෝදරනි සම්පූර්ණ තහනම් ඒ ගිනි තියාගත්තු සාදුට ආයි ආත්මයක් නෑ. මල්ටි බිලියන් ටයිම් මෙයා ගිනි තියා ගන්නවා, නැවත එනවා, ගිනි තියා ගන්නවා, නැවත එනවා, ගිනි තියා ගන්නවා, නැවත එනවා. කවුරු හෝ වේවා වෙඩි තියාගත්තු එක්කෙනා ඒ සීන් එක උඩ පැනලා හැම තමන් සිය දිවි නසා ගන්න හැම කෙනාම ඒ විදියට ගඩුවන් සහෝදරවරුනි දෙවන් වහන්සේ ඉදිරිපිට කිසිම සමාවක් නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා මේ ආත්මේ අපි හැමෝටම එක හා සමානයි. අල්ලාහ් විශ්වාස කරුවත් එකයි නැත්ත් එකයි. අල්ලාහ් මුස්ලිම් ලෝකයට දෙන සෑම වස්තුවක්ම නම් මුස්ලිම් අයට දෙනවා. අද බලන්නකො ලෝකේ බැලුවාම non මුස්ලිම් අයනේ කොච්චර විශාල නැව හදලා විශාල 800 ගණන් මිනිස්සු යන්න පුළුවන් ප්ලේන් හදලා බලන්නකො කොච්චර මුස්ලිම් අයට non මුස්ලිම් අයට උදව් කරනවා. ඉතින් මේගොල්ලෝ සමහරලාට දෙවෙනවාසේ දන්නේම නැහැ. නමුත් මේගොල්ලන්ගේ දැනීම, පෙනීම, ඇහිීම, හිතීම කිසිම දෙයක් අඩු කරන්නේ මේ ආත්මේ සම්පූර්ණම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ආශිර්වාදය ඇතිව මිනිස්යාට ප්‍රයෝජන නිසා මේ සෑම දෙයක්ම කරන්න අල්ලාහ් සුබ්හානහු තාලා ඉඩ දීලා තියෙනවා. හැබැයි මරණින් පස්සේ හිතා ගන්න කිසිම chance එකක් හම්බ වෙන්නේ නැහැ. අල්ලාහව විශ්වාස කරන්නේ නැතුව ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද රසූලුල්ලාහ් මේ වචන ටික කියවනම් අල්ලාහ් සුබ්හානහු තාලා ගාව අපි වැඩ සිටිනවා. හැබැයි පස් වේලක් දැන් සලාකරන්න දීලා තියෙනවා මේ නබිතුමාගෙන් පස්සේ. ඒක ඉස්සර නම් හරියටම ලේසි එක එක විදියට මිනිස්සු වන්දනා කරේ. නබිතුමාගෙන් පස්සේ මිරාජ් කියලා ගමනක් ගියා ආකාශ හතකට උඩ. අල්ලාහව දැක්කේ නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා මේ වාසනාවන්ත
මේ වන්දනාව බාර දුන්නා 50 වේලක්. මේ 50 වේලෙන් දැන් අඩු කරලා 5 වේලක් දාලා තියෙනවා. මේ 5 වේල සලායක කරපු කෙනා මෙන්න මෙයාට හම්බ වෙනවා ස්වර්ගයේ ඇතුළත. අපි මරණින් පස්සේ අපි පළවෙනිම ස්වර්ගයට ඇතුල් වෙන්න එකම සුදුස්ස 5 වේල සලායක කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මරණින් පස්සේ ජීවිත විශ්වාස ගන්න ඕන, මලායිකා දේවදූතයෝ විශ්වාස ගන්න ඕන, අල්ලාහ් විශ්වාස කරන්න ඕනේ. මරණින් පස්සේ අපි නැකිටෝනවා ප්‍රශ්න තුනක් අහනවා. මුස්ලිම් හෝ නන් මුස්ලිම් මේ විශ්වාස කරන්න ඕනේ. මේ සාන්දයක්ම විශ්වාස කරලා අපිට කොච්චර දුක් කරදර ආවත් අල්ලාහ්ගෙන්ම අහගෙන ඉල්ලගෙන අල්ලාහටම වන්දනා කරගෙන හිටියොත් Tamanට මේ ලෝකයේදීම තේරෙනවා මේ අල්ලාහගේ මේ එළිය අල්ලාහගේ සාන්තිය අපිට ලැබිලා තියෙනවා කියලා අපිට වැටහෙනවා. ඒ වගේම අපේ හදවතට හොඳට තේරෙනවා අල්ලාහ් අපිව ආරක්ෂා කරනවා. අල්ලාහගේ හැම උදව්වක්ම අපිට ලැබෙනවා කියන එක අපිට නිකම්ම අපිට තේරෙනවා. මහ පුදුමාකාර ඒකට කියන්නේ මොනවද? ට්‍රුත්. ඒ කියන්නේ හරිම ආසාවක් ආදරයක් ඇති වෙනවා පුළුවන් තරම් ඉස්ලාම් ආගමේම ඉන්න. ඒ වගේම මේ වගේ කතා කරන්න, මේ වගේ වර්ණනා කරන්න, අල්ලාහව වර්ණනා කරන්න. ඒ මොකද හරිම අල්ලාහ් සුබ්හානහු තාලා හරිම ආසම දෙයක් තමයි අල්ලාහව වර්ණනා කරන එක. ඒ මොකද අල්ලාහව පේන්නේ නැහැ. ඒකනේ කියන්නේ අපි උගාසනේ කියන්නේ මේ මොනවා හරි රූපයක් තියෙනවනේ. මම දැන් මම එවන ඉන්ටර්නෙට් එකේ SMS මේ වරනකොට මේ උගාසනේ අහනවා මේ යේසුතුමාද ඔයගොල්ලෝ මේ දෙවියෝ නේද? මිනිස්සු ඔක්කොම හිටිය දෙවියෝ කියාගෙන. මිනිස්සු දෙවියෝ නෙමෙයි. නමුත් යේසුස් තුමා මොනම දැනකවත් කියලා නෑ. එයා දෙවියෝ කියලා. එයා කිව්වේ රබ් අල්ලාහ් දීපු දේ, අල්ලාහ් කියපු දේ, අල්ලාහ් දීපු නීතිය අනුව එයා මිනිස්සුන්ට එදා කතා කරා. එයා කිසිම දෙයක් එයා දෙවියෝ කියලා මොනම දැනකවත් එයා කතා කළා නෑ. එම නිසා උගාදෙනික උනන්දු වෙන්න මේ වස්තුව සුබ්හානල්ලාහ් අද ලෝකේ බලන්න මම කිව්වේ ඉන්ටර්නෙට් එකේ ගහන්න ශාකිර් නායික් කියලා ගහන්න හුදා ටීවී කියලා ගහන්න යායුතු මග කියලා ගහන්න YouTube එකේ නැත්නම් ගෝලි එකේ දැන් අබ්දුල් රහීම් කුරුප්පු මගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් මගේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා වැඩ නැති වෙලාවට බලන්න සිම්පල් මොකද දැනගන්න පුළුවන් මොනවා හරි අල්ලාහව දැනගන්න පුළුවන් විදිහට මම උගක් කතා කරලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ හොඳ මොලේ තියෙන ආගම් ගොඩාක් ගැන දන්න ආගම් පොත් ආපු ගොඩක් හાર્ට් එකේ තියෙන කෙනෙක් තමයි ශාකිර් නායික් කියන්නේ. ශාකිර් නායික් කියන මහත්මයාව ඕන වෙලාවක හම්බෙන්න පුළුවන් ඉන්දියාවේ කෙනෙක්. එයා මුළු ලෝකේ ඉන්ටර්නැෂනල් මුළු ලෝකෙම යන කෙනෙක්. විශාල ලක්ෂ ගණන් ප්‍රෝග්‍රෑම් දාලා එයා කතා කරන්නේ ආගම ගැන කතා කරනවා. ඒ වගේ මේවා මේ හැංගිලා කරන්න ඕනේ නැහැ. ආගම ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි ලංකාවේ දැන් මේවා මාගේ ප්‍රෝග්‍රෑම් එක අහන සමහරලාට මම හිතන්නේ හැම කෙනෙකුටම පොලිස්, ආමි, නේවි, සාදුලා, පූසාරිලා හැම කෙනෙකුටම සිස්ටර්ලා, ෆාදර්ලා මේ හැම කෙනෙකුටම මගේ ප්‍රෝග්‍රෑම් එක එනවා. මම යවනවා. ඒ නේද හැම කෙනෙක්ම කතා කරන්නේ එකව වෙන්න. මුස්ලිම් ලංකාවේ ඉන්නවා අද හොඳට සිංහල මීඩියම් ඉගෙනගත්තු සිංහල දන්න අල්ලාහ් දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් අය මේක අහන්න එක්රොක් වෙන්න කැරවන්න අල්ලාහ්ම කියනවා කට්ටිය එකව වෙලා කතා කරලා තේරුම් ගන්න කියලා අල්ලාහ්ම කියනවා එක්රා මුලින්ම නබිතුමාට බෑපු සූරා එකක් කියවන්න මේ කියවන්න නැතුව දැන් බලන්න අපි කොච්චර මේ ලෝකේ ඇත්ත වශයෙන්ම බලන මොනතරම් ස්පීඩ් එකකින් කරගෙන ලෝකයක්ද. ඉතින් මේ ලෝකේ ගැන මේ ස්පීඩ් එක ගැන අපිට මම හිතන්නේ සමහර ළමයින්ටවත් ඉස්කෝලවලවත් කියලා දෙන්නේ නැහැ. සමහර එක ක්ලාස් වලදී එනවා. නමුත් මම අටට යනකම් විතරයි මම අටට යනකම් විතර ඉගෙන ගත්තේ. මම ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම මට ලැබුණේ නැහැ. දැන් තමයි මම දන්නේ මේ ලෝකේ මහා විශාල ස්පීඩ් එකකින් කරගෙනවා. පැය 24න් පැය 12ක් එළියනවා පැය 12ක් රැ වෙනවා මේ රැ දවල් දෙක මාරු වෙන්න මේ ලෝකෙ සුබ්හානල්ලාහ් බලන්න පුදුමයි අපි මේ ගැන හිතන්න ඕන. අන්න මේ ගැන හිතුවා නම් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාදය දෙනවා මේ ගැන දැනගන්න. අල්ලාහ් ගැන දැනගන්න. ඒකට ඕනාට වැඩියත් සාමාන්‍යයෙන් මේ මම හිතන්නේ විද්‍යා ආරාධනය කරන අයට දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන්නෙම නෑ සහෝදරවරුනි විශ්වාස කරන්න ඕනේ. අපි ගැන හිතන්න අපි ඉපදුනා බඩේදී මාස 10ක් හිටියා
අපි දන්නවද කොහෙද